කතා කරන ටෙමු ඇප් එකෙන් අයිටම්ස් ටිකක් ඕඩර් කරා. ඉතින් අද මම ලෑස්ති වෙන්නේ මගේ ඕඩර් එකේ තියෙන අයිටම්ස් ටික අන්බොක්ස් කරන්න. හැබැයි මුලින්ම කියන්න ඕනේ මට මේක දවස් 5ක් ඇතුළත නම් නෙමෙයි හම්බුනේ. මේක ටික කාලයක් ගියා මට ඕඩර් එක හම්බ වෙන්න. හැබැයි ඕඩර් එක ආවහම තියෙන අයිටම්ස් නම් ක්වොලිටි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒකෙත් පොඩි පොඩි දේවල් තියෙනවා. මම මේ ටික එක්ස්ප්ලেইন කරන්නම්. මුලින්ම මම මෙන්න මේ වගේ චාර්ජ් එක කැරි කරන්න පුළුවන් පොඩි පවුච් එකක් ගත්තා. මේක මම ගත්තේ රුපියල් 300ට අඩු ගානකට. හැබැයි මම ඒ වෙලාවේ කීයටද ගත්තේ කියන එක ආපහු බලද්දී සෙලර්ගේ ඒ අයිටම් එක ඕල්මෝස්ට් සෝල්ඩ් අවුට් වෙලා තියෙනවා. ඒ නිසා මට ඒ සමානව මේ තියෙන වෙන ප්‍රයිසස් තමයි මම මෙතන මේ වෝල් එකේ දැම්මේ. ඉතින් මේක ගොඩක් ඒ ප්‍රයිස් එකට වර්ත් කියලා මට හිතෙනවා. මම ඊට පස්සේ චාර්ජ් එක දාලා බැලුවා. ඇත්තට මේක හරිම යූස්ෆුල් චාර්ජ් එක අපිට තියාගන්න. ඊට පස්සේ මම සිලෙක්ට් කරගෙන තියෙනවා මෙන්න මේ බෑග් ටික. මෙතන බෑග්ස් මං හිතන්නේ 20ක් තියෙනවා. 20ක පැකට් එකක්. මේක දැන් මං හිතන්නේ ගොඩක් අර ගිෆ්ට් දෙනකොට එහෙම අපිට යූස් කරන්න පුළුවන්. මට ඉස්සරහට ගිෆ්ට් දෙන්න තියෙනවා. ඒ නිසා මම මේ ටික ගත්තා. මේකත් හරිම ලස්සනයි, කියුට් and ඒක කිසිම ඉෂුව එකක් නැහැ. හොඳ විදිහට ප්‍රොඩක්ට් එක තියෙනවා. ඒ නිසා මම ඒකත් සැටිස්ෆයිඩ් මට හම්බුණා මගේ ඕඩර් එකත් එක්ක. ඊට පස්සේ මම සිලෙක්ට් කරගත්තා මෙන්න මේ රින් එක. පොඩි මෙන්න මේ වගේ රින් එකක්. ඒක මම ඒකටත් මාර සතුටුයි. ඒක මගේ අතට ෆිට වෙන විදිහටම තිබුණා. මේක ගොඩක් ලස්සනයි. මම දන්නේ ඒක කොහොමද ගොඩ කාලයක් පාවිච්චි කරන්නම් බැරි වෙයි. ඉතින් මේවා. හැබැයි ඒ මම ගත්ත ගානට අනුව මට ඒක ගොඩක් ඒ ගානට සමානව ඒක වටිනවා. ඊට පස්සේ මම ආසම එකක් තමයි මට යූස්ෆුල්ම දෙයක් තමයි මෙන්න මේ පොඩි ගැජට් එක. මේකත් ලස්සන ටෙඩි කෙනෙක් ඉන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකෙත් ප්‍රයිස් එකයි මොකක්ද කියන ඩීටේල් එක ඔයගොල්ලන්ට සයිඩ් එකෙන් දාන්නම්. ඔයගොල්ලන්ට ඒක ඕඩර් කරන්න පුළුවන් නම් ඕඩර් කරන්න. ගොඩක් යූස්ෆුල්. මේක සාමාන්‍යයෙන් අර අපි ෆෝන් එක හෝල්ඩ් කරගන්න පුළුවන් දෙයක්. ගොඩක් වෙලාවට අපි ෆෝන් එකෙන් දැන් දේවල් කරන අපිට ෆෝන් එක තියාගන්න හෝල්ඩ් කරගන්න ඕනි. ඒ නිසා තමයි මම මේක ඕඩර් කරේ. හැබැයි මම මේක ඇක්සෙප්ට් කරේ ගොඩක් රබර් වගේ වෙයි කියලා. මං හිතන්නේ මට ඒක හරියටම රිවිව්ස් බලන්න බැරි වුණා. මේක ප්ලාස්ටික් වලින් තමයි තියෙන්නේ. හැබැයි අර ගොඩක් ඝනකම් ප්ලාස්ටික් එකක් තියෙන නිසා ඒක හොඳයි. මම ෆෝන් එක තියලා බැලුවාම පොඩක් බරයි ෆෝන් එක. හැබැයි ඒ වුණත් ඒක හොඳ ෆිට වෙන්න තියෙනවා. ඒක යූස් කරන්න පුළුවන්. සහ ඒක කියුට් ටේබල් එකකින් තියලා තිබ්බහම. ඊට පස්සේ මම මෙන්න මේ පොඩි වුඩන් ට්‍රේ එකක් වගේ එකක් ගෙන්න ගත්තේ. ඒකේ අර පොඩි බබාලගේ අතට දාන බැංගල් එකක් වගේ එකක් තියෙනවා. ඒක දාන්න පුළුවන් නිව්බෝර්න් බේබීස් ලගේ. ඒක දාන්න තමයි මම මේක ගෙන්න ගත්තේ. ඒකත් මම හිතුවට වඩා ගොඩක් තින්. ඒක ගොඩක් තුනී මං හිතුවට වඩා. මං හිතුවේ මීට වඩා ඝනකම් කියලා. ටිකක් ඒක තින්. හැම මේකෙත් ප්‍රයිස් එකයි ඩීටේල්ස් ටිකයි ඔයගොල්ලන්ට දාලා තියෙනවා. මෙමරිස් කලෙක්ට් කරලා තියාගන්න ගොඩක් වටිනවා. ගිෆ්ට් එකක් දෙන්න ගොඩක් වටිනවා. ඒ නිසා මං ඒකත් ඕඩර් එකක් දැම්මා. ඒත් එක්ක මම මේ පොඩි බ්‍රෂ් එක දැම්මා. අර දිව මදින පොඩි බ්‍රෂ් එක. ඒකත් ඒ ගානට වර්ත්. මේ තියෙන්නේ වෝල් පේපර් එකක්. වෝල් ස්ටිකර් කියන්නත් පුළුවන්. මම ඒකෙත් ප්‍රයිස් එකත් එක්ක මේක ෂෙයා කරන්නම්. මේක මීටර් 5ක් වෙන වෝල් ස්ටිකර් එකක්. මේක මම හිතන්නේ මම ගත්තේ රුපියල් 2000කට අඩුයි. 1800ක් වගේ ගානකට. ඒකත් හරිම වටිනවා. මම කඩලා බැලුවේ නෑ මෙතන. මම ඒක යූස් කරද්දී ඔයගොල්ලන්ට ඕන ෆොටෝ එකක් ෂෙයා කරන්න. ඊට පස්සේ මේ තියෙන මගේ අන්තිම ප්‍රොඩක්ට් එක අයිටම් එක සහ මම ආසම එක මේක පොඩි කොෆි මග් එකක්. මේක මික්ස් කරන එකක්. මම හිතන්නේ මේවට කියන්නේ එස්ප්‍රෙසෝ කප් කියලා කියනවා. හැබැයි ප්‍රයිස් එකත් එක්ක ඔයගොල්ලන්ට ෂෙයා කරන්න මම ගත්ත අයිටම් එක. මේක තිබ්බ විදිහටම තියෙනවා. ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ඒ විදිහටම තියෙනවා. සයිස් එක හැමදේම ඇක්සෙප්ට් කරපු විදිහටම ඒක තියෙනවා. ඒ නිසා මම ඒකට තමයි මේ ඔක්කොගෙම කැමතිම උනේ.
ඉතින් ඔය විදිහට තමයි මගේ අයිටම් ටික තියෙන්නේ. ඉතින් මම මේකත් එක්කම කියන්න ඕනේ මට මේගොල්ලොන්ගේ ඩෙලිවරි එක පරක්කු නිසා මට $1 ආපහු ඒගොල්ලෝ රිෆන්ඩ් කරා. ඉතින් ඒකත් එක්ක මම මගේ දෙවෙනි ඕඩර් එකක් දැම්මා. ඉතින් දෙවෙනි ඕඩර් එකෙන් ආපහු මම වීඩියෝ එකක් අරන් එන්න. මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you so much.